අද දින ඇත්තටම මේ අද වාරිකුල අධිකරණයේ අද අපේ නඩුව පැවැත්වුණා. මේ නඩුව වැඩක් නැහැ කියපු කට්ටියට අද හොඳ ප්‍රතිඵලයක් මම හිතන්නේ දැනගන්න පුළුවන් ඔක්කොම මේ නඩුව වැඩක් නැහැ කියපු කට්ටියට. අපි නීතිඥතුමාගෙන් අහලා බලමු අද මොකද නීතිඥතුමා අද නඩුව සම්බන්ධව මොකද්ද ලැබුණේ. දැන් අද තිබුණේ අපි දැන් මීට මම පළවෙනි දවසේ එනකොටම මම අපි බැලුවන් පස්සේ දැක්කේ මේ තිබෙන වාහන, ඒ කියන්නේ තහනම රන් තිබිච්ච වාහන දීපල එකින් එක නිදහස් කරගන්න තමයි හැදුවේ. ඒ කියන්නේ ඔක්කොම දීපල එක එකනට දීලා තියෙන්නේ, කලින් ජූසුම් ගහලා තියෙන්නේ එහෙම කියලා එක එක වාහන එළියට ගන්න ගියා. ඒතර මම ආව පළවෙනි දවසේ මට මතකයි එක වාහනයක් වැගනාර එකක් අර ඔය එක සැකකාරයෙක්ගේ අක්ක කෙනෙක්ගේ නමට තිබෙන එකක් කියලා නිදහස් කරගත්තා. එදා දවසේ වාර්තාවක් දාලා තිබ්බ නිසා. ඒතර එතන CID එකේ වාර්තාවක් දාලා තිබ්බා ඒක එයාගේ එකක් කියලා. හැබැයි අපි ඊට පස්සේ අනිත් ඒවා ඉල්ලනකොට ඒකට විරුද්ධ වෙලා කිව්වා වහම මේකට වාර්තාවක් කැඳවලා මේ වාහන ඔක්කොම මෙන්න මේ අපි දාලා තියෙන සල්ලි වලින් ගත්ත වාහන තියෙන්නේ, අපි දුන්න සල්ලි වලින් තිබිච්ච දේපල තියෙන්නේ, තහනම් කරන්න ඕන. මේක තහනම් වෙනකොට වාහන අංක වලින් තියෙන දේවල් සහ දේපල නැත්නම් මේ මෙයාගේ වෙනම කම්පැනි වලින් නම් වලින් තියෙන දේවල් සියලුම දේවල් මේකට යටත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වාහන නිදහස් කිරීමක් කරොත් ඒක අධිකරණයට විශාල ගැටලුවක් වෙනවා කියන සම්බන්ධයෙන් තමයි කරුණාහුරු කරේ. ඒ මත තමයි දැන් දවස් 4ක් විතර එක දිගට ඇදිලා ආවේ. ඒකෙදි බැලුවේ අදාළ දේපල තහනම් කරන්න පුළුවන්ද, තහනම් කරලාද තියෙන්නේ නැත්නම් නිදහස් කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් තමයි විමසීම කරේ. ඔයගොල්ලන්ට මතකද ඇති පළවෙනි මම ආපු දවසට පස්සේ දවසේ වෙද්දී ලෝයස්ට තව වැඩි වුණා, ඊට පස්සේ තව වැඩි වුණා. අදත් කීප දෙනෙක් වැඩි වෙලා හිටියා. මොකද එක එක වාහන ඉල්ලන්න. ඒතර කොමර්ෂල් බැංකුවෙන් ඇලිට වෙනම තවත් වෙනත් මහත්මියෙකුට දුන්න වාහනයක් ඉල්ලගන්න මේ ආකාරයෙන් ඉල්ලීම් කිහිපයක්ම තිබ්බා. ඉතින් එහෙම තියෙනකොට අද දවසේ පැහැදිලිවම කිව්වා මේ නමට තියෙන වාහනත් ඊට අමතරව මේ සමාගම් නම් වලින් තියෙන වාහනත් දීපලත් සියලුම දේවල් සම්බන්ධයෙන්ම ක්‍රියාවිරහිත කරන්න නියෝගය ගත්තා. මේ 2026 අවුරුද්දේ 6 වෙනි මාස වෙනකම්ම සම්පූර්ණ දීපල ටික තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නමින් තියෙනෙව්වත් දැනට අංක වශයෙන් දීලා තියෙනෙව්වත් මේ අයගේ නම් වලින් කොහේ හරි ගෑවිච්ච නමකින් තියෙනවා නම් ඒ වාහන සියල්ලම ක්‍රියාවිරහිත කරන විදිහේ නියෝගයක් අරගෙන තියෙනවා. CID එකෙන් කියපාර අධිකරණයේ පෙනී සිටිනවා. ඒතර පැහැදිලිම දෙයක් තමයි ඇත්තට මේක ලොකු ප්‍රවණතාවයක්. මොකද ඔය මහාධිකරණ නඩුවේදී ඒක දීර්ඝ කරන්න ඕන. ඒ කියන්නේ දවස් 14න් 14ට මාසෙන් මාසෙට කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඒතර ඕගොල්ලෝ මැදිහත් වෙලා ගිහිල්ලා ඉල්ලීම් කරපු දේවල්, ලියුම් බාර දුන්නේවා යම් කිසි අවස්ථාවක ඔයගොල්ලෝ සාමකාමීව එක්රැස් වෙච්ච දේවල් මේ ඔක්කොගේම ප්‍රතිඵලයක් නිසා වෙන්න ඕන මේ විදිහට කරන්නේ. දැන් ඇත්තටම CID එකේ යන විමර්ශන හරියටට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන්ම අපිට සාධනීය තොරතුරක් එහෙම නැත්නම් අදහසකට එන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒතර අද විශේෂයෙන්ම තවත් කිව්වා ඒ දේපලවල විගණනයක් කරනවා කියලා. ඒතර විගණන වාර්තාවක් ඉල්ලලා තිබුණා. නමුත් විගණන දෙපාර්තමේන්තුවේ ලංකාවෙන් එහෙම නිකුත් කරන්නේ නැහැ. ඒක වෙනම වැලියේෂන් එකක් ගන්නවා නම් ගන්න පුළුවන් කියන මතය තමයි තිබ්බේ. වැලියේෂන් එක අරගෙන ඒ අදාළ මුදල් එහෙම නැත්නම් මේ වාහන දේපල මේ සියලුම දේවල් තැන්පත් කරුවන්ට ඕගොල්ලොන්ට බෙදා හරින තැනට තමයි දැන් සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට මේකදී ඊළඟ නඩුවාරයට කලින් වෙනකොට තියෙනම දේපල වාහන මේ වගේ වාර්තාවකුත් කියනවා. ඊට අමතරව පොලිස් පරීක්ෂක දංගල් මහත්තයට මම එයාත් එක්ක කතා කරන් පස්සේ කිව්වේ රක්ෂණ සමාගම් සියල්ලම ලියුම් නිකුත් කරලා තියෙනවා. මෙයාලගේ මේ සියලුම දෙනාගේ නම් වලින් තියෙන රක්ෂණ ඊළඟ දවසට කලින් ඒක ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ඒක අද දාලා තිබුණා එරිදුරු වාර්තාවේ සඳහන් වෙලා තිබුණා. ඒතකොට රක්ෂණ තියෙනවා ටිකක් වෙනවා, වාහන ටිකක් වෙනවා, දේපල ටිකක් වෙනවා. මේ සියලුම දේවල් අපිට ආරක්ෂා වෙලා තියෙනවා අපේ සල්ලි ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒතකොට ඒක සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. එතකොට දැනට තියෙන්නේ මේ නඩුව මේ අධිකරණය අහන්නේ ගොඩක් වෙලාවට හයිකෝර්ට් එකේ මේක අධිචෝදනා තමයි ගොනු කරන්නේ. ඒ ගොනු කරන අවස්ථාව වෙනකොට මුදල් බෙදලා දෙන්න තමයි මේ වෙද්දින් CID එකත් මහ බැංකුවත් නීතිපති එකත් සාකච්ඡා කරලා තියෙන්නේ. මොකද නීතිපති එකත් එක්ක කීපාර කතා කරලා ඒකත් සාධනීය වුණා. ඊට පස්සේ CID එකත් එක්කත් ඒ විදිහටම වුණා. දැන් මේ වෙද්දින් හිතන්නේ අපේ පැත්තට සම්පූර්ණ වාසිය තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි ඉක්මනට මේ මුදල් ලබා ගන්න එක සම්බන්ධයෙන් තමයි අපි කටයුතු කරන්නේ. අපි මේ විදිහින් දැනට කරගෙන යන සිවිල් නඩු ටික දාගෙන ඒක යනවා. දැන් අද දවසේ දැන් අර අපි මුලින්ම කිව්වා ගිය පාර අපිට සිතාසි භාරතයේදී පොඩි ගැටලුවක් මතුණා කියලා. ඒ සම්බන්ධයෙන් දැනුවත් ඇති. ඒකටත් මේ වෙනකොට අපි පියවරක් ගත්තා. අද දවසේ සිතාසි භාරතීමක් කරා අධිකරණ ඉදිරියේදී මම හිතන්නේ ඉස්කල් මහත්තයා සිතාසි භාරතීමක් කරා අදාළ විත්තිකරුවන් හට. ඒ කියන්නේ අපි තවත් අඩි දෙක තුනක් ඉස්සරහට තියලා ඉවරයි. එතකොට මේකෙදී මේ නඩුව මෙතෙක් කල වෙනම පැත්තකට ගියත් ඒක හරි මාවතට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේකෙනුත් අපිට මුදල් ලබා ගැනීම බලාපොරොත්තු කොහොමද තියෙනවා. ඒකෙන් සියලුම දෙනා වෙනුවෙන් මේ දැනට ගොනු කරපු අය සහ ඊට අනිත් කට්ටිය වෙනුවොත් මේක දැන් නියෝජනයක් වෙනවා. මේක ප්‍රධාන නඩුව බවට පත් වෙලා තියෙන්නේ.
ඒතර මහාධිකරණයේ තියෙන නඩුවටත් නීතිපතියකින් ලබන පාර වෙනකොට අධිචෝදනා සම්පූර්ණ වෙනස් කරලා සාක්ෂිකාරය වෙනස් කරලා දානවා කියලා තියෙනවා. ඒ දෙකත් අපිට හොඳයි. ඊළඟට තමයි සිවිල් නඩු කඩුත් අපි දාගෙන යන ටික. ඒක ටිකත් අපි දාගෙන ගිහිල්ලා මේ නඩු තීන්දුව ගන්න මේ තීන්දුවත් එක්ක අපිට මුදල් ලබා ගැනීමේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම 100%ක් දැන් තියෙනවා. ඒක නම් ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට දැන් සාකච්ඡා කරලා හරි කවුරු ගාවට ගිහිල්ලා අපේ සල්ලි දෙන්න අපි අඩු කරලා ගන්නම් එහෙම කියලා බගාපත් වෙන්න අවශ්‍යතාවයක් දැන් නැහැ. මොකද දැන් සම්පූර්ණ නඩුව තියෙන ඕගොල්ලෝගේ පැත්ත ඕගොල්ලෝගේ වාසියට. ඉතින් අපි ඒකට අවශ්‍ය වැඩ ටික කරගෙන යම් මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි ඒකට පේන ඉඳලා අවශ්‍ය දේ ටික කරනවා. එතකොට අද දවසේ අපිට 100%ක්ම සම්පූර්ණයෙන් ඕගොල්ලෝගේ පැත්තට තමයි අධිකරණයත් අදාළ CID එක සියලුම දෙනා පෙනී හිටියේ. ඒතර වෙන කාටවත් කතා කරන්නවත් ඉල්ලීමක්වත් කරන්න අද දවසේ හැකියාවක් නැහැ. මොකද ඒගොල්ලන්ට ඉල්ලීමක් කරන්න බෑ. සම්පූර්ණ දේපල ටික දැනටම තහනම් කරලා තියෙනවා කියලා කියපු නිසා. කරු නීතිඥයෙකුනේ දැන් ඇත්තටම දැන් මම දැක්ක මේ කීරත් කරන මේ මේකේ මිලියන ගණන් නෙවෙයි බිලියන ගණන් නේ. බිලියන ගණක් තියෙනවා කියලා කිව්වේ. තව ඊට අමතරව රක්ෂණවල තියෙන මුදල ගත්ත ඊට වඩා විශාල ප්‍රමාණයක් වෙනවා. මොකද ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් වාර්තාවක් දෙන්න විතරයි තියෙන්නේ. ඒක කතා කරලා දැන් තියෙනවා කියන එක තහවුරු කරගෙන ඉවරයි. ලිඛිතව ලබා දීලා තියෙන කියලා කිව්වා. මොකද සාමාන්‍යයෙන් ඉතුරුම් ක්‍රමයේ විදියට දැන් දන්නවා රක්ෂණ කරන කට්ටිය ඔක්කොම දන්නවා ඒක දැන් පොතේ කියලා එහෙම නැත්නම් මේක විශ්‍රාමයේ විදියට මේ විදියට දාන්න පුළුවන්. මේ විදියට තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඒකේ වටිනාකම සහ ඒකෙන් අපිට ගන්න පුළුවන් මුදල සම්බන්ධයෙන් සහ ගෙවලා තියෙන මුදල් අහපව ගන්න තමයි සාකච්ඡා කරනවා කියලා කිව්වේ. මොකද වාරික විදියෙන් කියවපුව අවුරුදු 3කින් පස්සේ 100ට ප්‍රමාණයක් අඩු කරලා තමයි දෙන්නේ අදාළ කල්පනිකුන් නැත්තම්. හැබැයි මේ විදියට උපයෝගන තියෙන දේපල වලින් එහෙම නැත්නම් මුදල් වලින් ගෙවපුවා සම්පූර්ණ මුදල් අහපව ගන්න පුළුවන්. ඒකට තමයි නියෝගයක් ගන්න කටයුතු කරනවා කියලා කිව්වේ. ඒ කරු නීතිඥයෙකුනේ ඇත්තටම කරන්නේ රක්ෂණ සංස්ථාවල මේ මුදල් තියෙනවා කියලා මම හිතන්නේ කැරණා කිව්වා. ඇත්තට පිළිගත්තේ නැහැ මේ බොරු කියන්නේ කොහොමද බොරු කියන්නේ කිව්වා. හැබැයි අද ඒ දේ ඇත්ත වෙලා තියෙන එක අපිට සතුටුයි. මොකද අපි කියන දේ එකින් එක අද සත්‍ය වෙලා තියෙනවා. මොකද මේ නඩුව හොඳ නැහැ කිව්වා. මේ නඩුව වැඩක් නැහැ. ඔක්කොම මේක මේ අතපොත් විදිහට යනවා විතරයි වෙන්නේ කිව්වා. හැබැයි අද පැහැදිලි කට්ටියට දැන් අධිකරණයට ගිහිල්ලා දැන් කට්ටිය දැන් අපි දැන් සතියේ උඩ CID එක දංගල් මහත්මයා හම්බෙන්නේ. දංගල් මහත්මයා දන්නා අපි ආවොත් ප්‍රශ්නයක් තමයි. හරිද? අපි කිව්වා අනිවාර්යෙන් මේ වෙලිය මේ අද උසාවියේදී මොන තීරණයක් ලබා දෙන්න කියලා. හැබැයි ඒ හින්දා අද ප්‍රතිඵලයක් අපිට ලැබුණා නැහැ. අපි කියන්නේ මේ වෙලාවේදී අතපත් පතර කොටන අරගෙන අතපත් කරගන්නත් අපිට අවශ්‍ය නැහැ. අපේ මුදල් ලැබෙනවා නම් අතපත් උනාට නිදහස් වෙනකොට අපි කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන. අපි කියන්නේ ඒකයි. ඒක අතපත් උනට මේ ෂිප්ට් එක ගහලා මේ අධිකරණයත් පැහැදිලිවම කිව්වා මුදල් බෙදා දෙන්න ඕන කියලා. ඒක සම්බන්ධයෙන් තමයි ගණනය කරලා දෙන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් නීතිපතියක සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඒ නිසා දෙන්න ඕන කොහොමද කියන එක සාකච්ඡා කරලා යම් කිසි අවස්ථාවකදී කොටසක් දෙන්න හරි මුදල් අඩු කරලා දෙන්න හරි ඒ වාග්යයකට එන්න කලින් අපි අපේ ඉල්ලීම සිදු කරලා මෙන්න මේ මුදල අපිට සාධාරණ ලැබිය යුතු මුදල කියලා අපි ඉදිරිපත් කරන්න ඕන. මොකද නඩුවාර 4කට වගේ උඩදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තිබ්බ දැනට නඩු තීන්දුව අරගෙන තියෙනව සහ නඩු දාලා තියෙන වාර්තාවක් දෙන්න කියලා. මොකද අධිකරණයක නඩුවක් පවර්ලා තියෙනවා නම් අධිකරණයකින් තීන්දුවක් අරන් තියෙන නම් ඒකට පටහැනිව නීතිපති දෙපාර්තමේන්තුවට මුදල් අඩු කරලා දෙන්න බෑ. ඔයගොල්ලෝ අපි නඩුව දැම්මා නම් සිවිල් නඩුව මෙච්චරයි අපිට එන්න තියෙන ගාණ කියලා ඒ ගාණ අඩු කරන්නේ නැහැ. ඒතර ඒ ගාණ සම්පූර්ණයෙන් වෙන් කරලා තමයි ඉතුරු මුදල් තමයි අනිත් අයට සමානව අදාළ මුදල් අඩු කරලා හරි නැත්නම් ඒකෙන් කොටසක් හරි පර්සන්ටේජ් එකක් දෙන්නම් දෙන්නේ අදාළ නඩු පවරපු කට්ටියට අයින් කරලා. ඉතින් අපි අපේ දැනට තියෙන පිරිසකෙත් නඩු පවර්ලා ඒ ටිකත් නඩු තීන්දුව අරන් තියෙන ටිකත් ඔක්කොම ටික බාර දීමක් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට ඊළඟ දවසේ කලින්. මොකද ඊළඟ දවසෙත් මම හිතන්නේ 6 වෙනි මාසේ අපිට හොඳටම කාලේ ප්‍රමාණවත් සිවිල් නඩු ටික දාලා එතෙන්ට බාර දෙන්නත් අපි දැනට තීරණය කරලා තියෙන විදිහේ ප්‍රධාන නඩු කරේ ගොනු කරන්නත් ඒක විශේෂ වාසියක් හැකියාවක් වෙනවා. මොකද විගණන දෙපාර්තමේන්තුව කියනවා ඒගොල්ලන්ට මේක විගණනයක් කරන්න බෑ ඒගොල්ලන්ට බෙදලා දෙන්න බෑ කියලා. ඒ කියන්නේ එහෙනම් අධිකරණය හරහා විතරයි වෙන්නේ. මම හිතන්නේ අපි අර කතා කරගත්ත විදිය තමයි එකම ක්‍රියාමාර්ගයේ තියෙන අපිට මුදල් ටික අභියාචන ලබා ගන්න එකම අභියාචන ගන්න. දැන් මේ නඩුවත් අපි ලබන මාස වෙනකොට පවරාගෙන හැකියාවක් ලැබෙනවද? හැකියාව තියෙනවා. දැනට අපි මේ වෙද්දී සිවිල් නඩු ටික තමයි ගොනු කරන අදත් නඩු ටිකක් පැවරෙනවා. ඒතකොට අදත් සිතාසි බාර දීමකුත් වෙලා තියෙනවා. එතකොට මේ ටික පවරලා දැනට බාරගත්ත ටික පැවරීමක් කරලා ඒ සියලුම දෙනාගේ ආරක්ෂාවත් එක්ක තමයි නඩුව පවරන්න ඕනේ. යම් කිසි පිරිසක් ඉන්නවා දැක ගෲප් වල නඩු දාන්න අවශ්‍ය නැහැ කියලා කීප දෙනෙක් හිටියා. වියදම වැඩි කියලා කට්ටියක් හිටියා. ඒ වගේ පිරිසක් හිටියා. ඒගොල්ලොන්ගේ ටික දැන් අයින් කරන ගමන් මම පහුගිය දවස්වල හිටියේ. මොකද මේ කීප දෙනෙක් කියලා තිබ්බා නීති ආධාරයෙන් කරනවා ඊට වඩා එහෙම කියලා කියලා තිබ්බා. ඉතින් මං කිව්වේ ඒ ගායට නීති ආධාරයෙන් කරන්න හේතුව මට ඒක මේ අපිට ඒක අවශ්‍ය නැහැ. මොකද මේ නීති ආධාරයෙන් කරන්නේ ඒගොල්ලොන්ගේ වැටුප මුළු අවුරුද්දම වැටුප රුපියල් 60000ට අඩු මන් තමයි. ඒ කියන්නේ රුපියල් 60000ක් අවුරුද්දට හොයන්න බෑ නම් නීති ආධාරයෙන් කරනවා.
ඒතර හැබැයි එහෙම නැතුව මාසිකව මුදලක් උපයන කට්ටිය වෙනුවෙන් නීති ආධාර එහෙම ලබා දීමේ ක්‍රමවේදයක් නැහැ. නීතිතුමා ඒ නිසා හරි කරන නීති ආධාර කොමිසම සභාවට ගියා. මේක අපිට සල්ලි නැති වෙන වෙලාව ගිහිල්ලා මම ඇහුවාන් පස්සේ කිව්වේ ඔයාලගේ රුපියල් දැන් ලක්ෂයක් දැම්මනම් ලක්ෂේ දාන්න ඔයාලට සල්ලි තියෙනවනේ. ලක්ෂ 5ක් දැම්මනම් ඒ ලක්ෂ 5ක් දැම්මනම් ඔයාලට සල්ලි තියෙනවනේ. එහෙනම් අපි ඒකට පෙනී හිටින්නේ නැහැ කිව්වා. අර ලක්ෂයක්වත් රුපියල් මම හිතන්නේ 20000ට හරි 30000ට හරි අඩු කට්ටිය විතරයි යාලා පෙනී හිටින්නේ 7-5ක්වත් ගෙව ගන්න බැරි කට්ටිය. ඒක තමයි නීති ආධාර කොමිසම. ඒකවත් දන්නේ නැතිව තමයි මේ පොරවල් නම් කරන්නේ. මෙතන නීති ආධාර වඩා ලොකු සේවයක් කරන්නේ. ඒක අගය කරන්න බැරි නම් අපිට මෙතන අගය කිරීමක් විතරයිනේ හම්බෙන්නේ. ඉන්නවා මේක කිසිම දෙයක් අපිට නෑ. අපිට කිසි බලාපොරොත්තුවක් නෑ. ඉතින් අපි මේ ඕගොල්ලොන්ට සේවයක් කරනදී අපි බාරගත්ත දවසේ යම් කිසි ප්‍රවණතාවයක් තියෙන එක ඒක තමයි අපිට සතුට තියෙන්නේ. අද දවසේ මගේ නඩු තියෙන ටික බැලුවා නම් අද නඩු තියෙනවා මට 16ක් විතර. අද මේක දාලා ආවේ ඕගොල්ලෝ වෙනුවෙන්ම තමයි අද දවසේ මම පෙනී හිටියේ. ඒ නිසා අපි දන්නේ මේ ඕගොල්ලොන්ට යම් කිසි දෙයක් අපි කරනවා. ඒ දේ වෙනුවෙන් මේ අදාළ ටික දවස් පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න අපි මොකද බාරගත්ත හැමෝගෙම නඩු ටික පවර්ලා ඉවරලා තමයි ප්‍රධාන නඩුව දාලා අවශ්‍ය දේ කරන්නේ. අපි පිළිගත්තා නම් බාරගත්තා නම් ඒ කියපු විදිහට මේ වැඩ ටික කරනවා. ඒ කියන්නේ ගැටලුවක් ඇති කරගන්න එපා. එහෙම එකක් නැහැ. අපි ඒක ඉස්සල්ලාම දැන් මේ වටිනාකම අනුව තමයි මොකද කිසිම ගැටලුවක් නැතුව ලක්ෂ 20 වෙට් ටික අපිට නිකම්ම දාගෙන යන්න පුළුවන්. ඒතර 15 37 අතර ටිකක් දාන්න පුළුවන්. 15ට අඩු ටික අපි හදනකොට ඒකට පොලිය ගණනය කරලා ඒ අදාළ නෛතික ක්‍රියාමාර්ග වලට යටත් වෙන විදිහට දාන්න ඕන. හේතුව ලක්ෂ 15ට 20ට අඩු ඒවා සාමාන්‍යයෙන් අපි සුළු මේක දාන්න සුළු හිමිකම් විදිහට. මේ විදිහට දැම්මොත් විශාල වියදමක්. දැන් මම ඒක ඕගොල්ලොන්ට කිව්වොත් ඕගොල්ලෝ ඒ නඩු දාන්න එපා කියලා කිව්වා. හේතුව මේක ලඝු ක්‍රමවේදයෙන් දාන්න පුළුවන්. දැන් නඩු දාපු කට්ටිය දන්නවා ලඝු ක්‍රමවේදයෙන් දානකොට නඩුව දානකොට රුපියල් 8000ක් විතර නම් මුද්දර කාස් විතරයි. ඒකට ඕගොල්ලෝගෙන් අපි එකතු කරලත් නැහැ එච්චර ප්‍රමාණයක්. ඒකට අපිට එහෙම කරන්න බෑ. සහ කිසිම මේ පළවෙනියට දුන්න එක දවසාන්ට දුන්න කියලා එහෙම එකක් නැහැ. හැමෝගම ටික දාගෙන යනවා. අපි ඒකෙදී අර මුලින්ම දැන් මේ ලක්ෂ 20ට වැඩි ටික දාලා තියෙනවා. ඊට පස්සේ 15ත් 34 ටික ඔක්කොම හදලා ඉවරයි. ඒතකොට දවස් ගානේ වැටෙනවා. දැන් අදත් නඩු ටිකක් වැටෙනවා. දැන් මේ වෙනම ලෝකෙකට අපි සල්ලි ගෙවලා ඉන්න අරන් තියෙනවා. තව සමහර වෙලාවට මේ අවශ්‍ය පියවර ගන්නකොට වෙන මුදල් ගෙවන්නත් වෙලා සිද්ධ වෙලා තියෙන ඒවත් අපි කරගෙන යන්නේ ඕගොල්ලන්ට යහපතක් කරන්න තමයි. දැන් අද වුණත් ඒක සිද්ධ වුණා. ඕක කියන්න බෑ. නමුත් අපි සෑහෙන වියදම් කරගෙන තමයි මේ අධිකරණය මෙහෙම අගයක් කරන්නත් බැරි නම් ඇත්තම වැඩක් නැහැ මේ නීතිතුම අපිට නම් මේ ඔබතුමා තමයි අපිට ඉන්නේ වෙන කවුරුත් නැහැ. මෙහෙම කතා කරන්නත් ගාවේ නැහැ නේ කවුරු. නෑනේ අපි දැක්කෙත් නෑ. ඇයි අපතේ වෙලා මෙතන දැකලත් නෑ. කටේ ව්‍යාපාර මෙතන තියෙන කටේ නහක ගොඩාක් ඉන්න අපතේ අපේ අර දැන් මුද්දර ගාස්තු නැවත මේක තියෙනවනේ. මේක දැන් අපි කොහාටද ලැබෙන්නේ කලක්ෂණ 22 එනකොට ඔකට රැවැන්ගෙන පුළුවන් 22 අපි එතනේ අර මුද්දර ගාස්තුව කියලා අපි රුපියල් 2000ක් ගමු කියලා කිව්වේ. දැන් මේ කට්ටිය ඉන්න නිසා කියනනම් ඕගොල්ලෝ දන්න හැටි දැනුවත් කරන්න. ඔය රුපියල් 2000 දැන් අපි අර මුලින්ම නඩුව පවරගෙන යනවානේ. පවරගෙන යද්දී අපි අධිකරණයෙන් ඉල්ලීමක් කරා මේ අධිකරණයේ පෙනී ඉන්නකොට බාර දෙන්න අපිට නියෝගයක් දෙන්න කියලා. එහෙම දුන්නා නම් අධිකරණයට ආපු ගමන් නඩු ටික ඔක්කොම නඩු වාර්තා ටික ගිහිල්ලා අදාළ විත්තිකාරයන්ට දෙනවා. හැබැයි එහෙම නියෝගයක් නිකුත් වුණේ නැහැ සාමාන්‍ය පටිපාටියෙන්. ඒතකොට යාගේ කුරුණෑගල මේ තියෙන ලිපිණයට නිකුත් කරන්න කියලා කිව්වා. ලියාපදිංචි පැලයි පිස්කල් මගින් ඔය ක්‍රියාමාර්ග ඔක්කොගෙම. එතකොට අපිට ඒකට අමතරව පියවර ගොනු කරන්න ඕන. ඒතකොට ෆොටෝකෝපි සෙට් 6ක් වැඩිපුර දාන්න වෙනවා. එවුන් කවර දාන්න වෙනවා. ඊට පස්සේ මුද්දර වැඩිපුර දාන්න වෙනවා. අපිට ඒ නිසා තමයි අමතර වියදමක් ගියේ. ඔව්. ඇහැලියගොඩ ගෙදර තමයි ඉන්නේ. ඇහැලියගොඩ ලිපින දෙකක් දුන්නා. දවල්ට එකක් ඉන්නවා රැට එකක් ඉන්නවා කියලා. ඒතකොට අපි ඒ ඇඩ්‍රස් එකට දැම්මා. ඒකට දානකොට අහපව් ගාන වැඩි වෙන හේතුව ඒ අපි දාන කොළ ටික මෙහි උසාවියෙන් යවනවා අවිස්සාවේලට අවිස්සාවේල උසාවියෙන් ගිහිල්ලා දෙනවා. ඇහැලියගොඩට ඇහැලියගොඩින් ආපහු අවිස්සාවේල හරහා මෙහෙට එවන්න. ඒතකොට සාමාන්‍ය අවුරුදු දෙකමාරක් විතර නම් සිතාසිය බාර දෙන්නවා. දැන් අපි ඒක මග හැරගෙන තමයි පියවරක් ගත්තේ. මම හිතන්නේ ගත්ත පියවර සාර්ථක වුණා. දැන් අද සිතාසිය බාර දීමක් වෙලා තියෙනවානේ. ඔව් ඒ කියන්නේ මේ අද යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. අපි බලමු කරන විදිය අපි අධිකරණ සේවා කොමිසම සභාවට මේ සම්බන්ධව අපි ගැහුවා මේ අසන්න එක අපිට මම කරලා මේ විදිහට කියලා දෙන්න පොඩි ඉස්සරහට කාලේ මම මේ පස්ටක් කරනවා කියලා. දෙමත් දීලා තියෙනවා අපි රෙජිස්ටර් ගැන මේ විදිහට අපිට කරලා දෙන්න මේ පොඩි අතපසු වීම වෙනවා මේක බලන්න කියලා. දැනට ඔක්කොම අපේ විදිහට යන විදිහට යන කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ දැනට. දැන් මෙතන දැන් අද තවතු බලන්න ඉන්නවලු අපිට මේ දැන් අපි අරගොල්ල බලන් ඉන්නවද? සර් මම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩක් අය හිතන් හිටියා මේ වාර්ය පොළ නඩුව එච්චර වැදගත් නඩුවක් නෙමෙයි කියලා.
මට ඔබතුමාට කියන්න පුළුවන් මේ නඩුවේ වැදගත්කම පොඩ්ඩක්. මේ නඩුවට ඇත්තටම අපි එනකොටත් පළවෙනි දවසේ කිව්වා එහෙම වැදගත් නැහැ කියන මතය අපිත් තිබුණා. හැබැයි දැන් ඒක සම්පූර්ණ අනිත් පැත්ත කැරකිලානේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ අතත් දැක්කා සියලුම දේපල ටික තහනම් වුණේ මේ නඩුව නිසා. ඒතකොට ඒ සියලුම තහනම් කරලා තියෙන වාහන එහෙමම තියෙනවා. දේපල ටික එහෙමම තියෙනවා. ඒතකොට මේක වැදගත්. සහ අද උසාවියෙන් පැහැදිලිවම කිව්වා අධිකරණයත් මේ මිනිස්සුන්ගේ සල්ලි ටික දෙන්න තියෙන මේ ටික. ඒ නිසා මේක විගණනයක් ඔයගොල්ලෝ කරලා සල්ලි බෙදෙන විදිය ලෑස්ති කරගන්න වහම පැමිණිල්ල ගොනු කරලා නඩුව කරන්න කියලා. ඒතකොට මේ නඩුව දැන් අර වෙනම පැත්තකට කියපු එක වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේක තමයි ප්‍රධාන නඩුව වෙලා තියෙන්නේ. මොකද හයිකෝර්ට් නඩුව අපිට තියෙන තත්ත්වෙ මුකුත් කියන්න බෑ. ඒකෙදී තියෙන කරුණුත් එක්ක පෙනී සිටින යම්කිසි අඩුපාඩු තිබ්බා. හැබැයි ඊළඟ දවසේ ඒක වෙනස් කරයි. අපි මේ තියෙන ඔක්කොම හරි ගස්සමු. දැන් මේ වෙද්දි මේ නඩුව තමයි අපිට ප්‍රධාන වෙලා තියෙන්නේ. මේ නඩුව නොතිබෙන්න මෙලෙස සිතාසි දෙන්න වෙන්නේ නැහැ අපිට. මොකද දීලා තියෙන ලිපිනේ එකක් දවල්ට ඉන්නවා කියලා එක ලිපිනයක් දෙනවා, රැයට ඉන්නවා කියලා තව ලිපිනයක් දෙනවා. ඒකට අපිට එහෙම මිස් කරලා දවල්ට රැයට එහෙම ඔය යන්නේ නැහැ. ඒකට අපිට එහෙම කරා නම් අඩුම මාස 8ක්වත් යනවා එක නඩුවක සිතාසියක් දී ගන්න. ඒකට එහෙම කල් ගිහිල්ලා ඊට පස්සේ සිතාසි දුන්නත් එන්නේ නැතුව පෙනෙන්නේ නැතුව එහෙම කරන්න පුළුවන්. ඒ වාගේ විශාල අගති ගොඩක් මගහැර ගන්න පුළුවන් මේ නඩුව තිබිච්ච නිසා. හැම පැත්තෙම දැන් මේ නඩුව තමයි මූලික වෙලා තියෙන්නේ. ඇත්තටම ඒකත් එක මම ඈදලා පොඩ්ඩක් කියන්න. මේ නඩුව ඔබතුමත් අතරම තිබ්බේ නැහැ මේ ගැන. ඔව් පළවෙනි දවසේ මේ නඩුව මේක මේ කරන්න බැරි එකක් කියලා මම පැහැදිලිවම කිව්වා. මොකද තිබිච්ච තත්ත්වයත් එක හැබැයි අපිට කරුණු පැහැදිලි කරලා දුන්නාන් පස්සේ අපි සියලුම ලේඛනත් එක්ක සලකා බලලා තමයි අපි නඩුවට අවශ්‍ය පියවර ගත්තේ. ඇත්තටම මම ඒකේදී එකක් කියන්න ඕනේ. මේ නඩුව ගැන මම විශ්වාසයෙන්ම හිටියා. මොකද මේ නඩුවෙන් විතරයි අදපත්ව කොටු කරගන්න පුළුවන් නඩුව තිබ්බේ. හැබැයි මේක කොහොම හරි අපි ඇත්තම නීතිඥයන්ට ආවට පස්සේ තමයි මේක ඇත්තම එක ගේම් ගහලා අනිත් පැත්තට පෙරළුණා. අතන මහ බැංකුව නඩුවත් ඒ වගේ. අද එදා නිදහස් වුණා නම් අද මේ වෙනකොටත් ඒ සම්බන්ධව රත්නාය මහත්තයා අපි අතන ස්තුතිවන්ත වෙනවා. මොකද අපි සංගමයක් තිබ්බා, කමිටුවක් තිබ්බා. ඒකේ එනවා කියලා කට්ටිය මග හැරියා. අපි රෑ 12 11ද කොහෙද පොළට ගිහින් එනකොට 11ද බව. ඒ ගිහිල්ලා අපි අප්ඩේට් කරලා ඔක්කොම කරලා ඉල තමයි මහ බැංකුව නඩුවට පෙරේ හිටියේ. හැබැයි මහ බැංකුව නඩුව ඒ විදිහට එයා හිතුවේ ඒක විසි කරගන්න. ඒක වුණා නම් මේකත් ඉවරයි. ඔක්කොම ඉවරයි. අනිදහස් වෙනවා. හැබැයි අපි ටික ඊට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක ලොකු පින්වත් අපි එතනින් දැනගත්තා. ඒක දැන් ඔබතුමා ඇවිල්ලා දැන් මේක වෙනස් කරා. ඇත්තට මම හිතන්නේ වෙන කවුරුත් මම නම් මේ විමර්ශන නඩුවේදී අපේ විකල්ප කට්ටිය දන්නවා. විකල්ප කියලා අපේ හංගඩු ගැහුවට නීතිඥ මහතුරු 8 දෙනෙක් අයින් කරා. මේකට ගහපු ගේම් එක කියන්නේ. ඒ ගහලා ඔබතුමා හම්බන් ඔබතුමා ගැන දැනගත්තේ. මොකද මම නීතිඥ හොඳට ආශ්‍රය කරලා තියෙනවා නීතිඥ මහතුරු. හැබැයි ඔබතුමා මේ කරපු මේ අවංකවම මේකට බැඳලා ඉන්නවා කියලා මට තේරුණා. මොකද තවත් කටයුත්තක් වුණා මේ මට තොරතුරු ලැබුණා. අපේ ධනවත් මහත්තයා ගැන එහෙම ඒ වටත් ඔබතුමාගේ අත්‍තරම මට මේ මැදිහත් නොවීම ගැන මට සෑහෙන්න ඒක මට එතනින් එහාට මට එතනින් ආයේ කතා කරන්න දැන් ඒ තරම් විශ්වාසයි අපි. මොකද ඒක මැදිහත් වුණා නම් අපිට සොච්ච මුදලක් අරගෙන තමයි ඔය හැමෝටම මේකෙන් අත පිහදා ගන්න තිබ්බේ. හැබැයි ඒක අද උන්නේ නැහැ. තමයි කියන්නේ ඔබතුමාගේ කතාව. දොර නීතිඥතුමනි ඇත්තටම මෙතන ආපු සම ගොඩක් කට්ටිය අද ආවේ මේ නඩුව අහගෑයි කියන දෙගිඩිය ආවේ. අපි නම් ඇත්තටම මේක අහක ගියා නම් ඉවරයි කියන තැන හිටියා. මොකද අපේ සිවිල් නඩුව ගත්ත කණ්ඩායමත් ගන්න කණ්ඩායමත් මේකේ වැදගත්කම දන්නවා. ඒකයි මහා සංඝයේ කට්ටිය ඔබතුමා ඉදිරියට පෙනී නොසිටින්නේ. ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ ඔබතුමාගේ පෙට්‍රල් ගාස්තුවත් නීතිඥ ගාස්තුව හරි ඒවත් නොගෙන තැනට තමයි මේ ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඒකෝර අපේ කණ්ඩායම තේරුම් ගත්ත කණ්ඩායමක් තමයි මෙතන ඒක රාශි වෙලා ඔබතුමාගේ මේ ඇත්තටම මේක මිල කර නොහැකි මේ ඔබතුමා කරන සේවය. හරිද? එතකොට අපේ කණ්ඩායමේ කීප දෙනෙක් එකතු වෙලා තමයි අපි ඔබතුමාගේ දායකත්වයේ දරන්න කියන්නේ. බරපැන දරන්න. ඒකෝට අපිට මෙතෙන් දෙනකොට අපි මිට ඉදිරියටත් එහෙම පසුගිය දවස්වලත් කරලා තියෙනවා. මෙතන මේ නඩුව අහකයි කියන සැකයක් තිබ්බ සමහර වෙලාවට. හැබැයි මායි කුමාර මහත්තයා දැඩිසේ තර්ක කරා මේක අහක යන්න විදිහක් නැහැ කියලා. හරිද? එතකොට ඔබතුමාගේ ප්‍රකාශය අනුව අපිට තේරුම් ගන්න පුළුවන් මේ නඩුව අහක යන්න නැති නඩුවක් කියලා. ඒක සත්‍යයක්ද? ඒක අනිවාර්යයෙන්ම මේ නඩුව දැන් අධිචෝදනා ගොනු කරනවා. නීතිපතිගේ මේ දවස්වල ඒක කෙටුම්පත් කරන ගමන් ඉන්නේ. මොකද අධිචෝදනා ගොනු වෙද්දී එක්කෙනාට එක ගාන ගොනු කරන්න වෙයි ගොඩක් වෙලාවට ඒ දින වටිනාකමත් එක්ක. ඒ නිසා ප්‍රමාද වෙන හැබැයි 6 වෙනි මාස වෙනකොට මේකට පැමිණිල්ලක් ගොනු වෙනවා. මේ නඩුව දිගටම යනවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. සහ මුදල් ටික අපිට ගන්නත් හැකියාව තිබෙනවා. එතකොට අඩු කරන්න ප්‍රසන්ටේජ් ගන්න යමුකුත් ඕනේ නැහැ. Taman දාපු මුදල හොව අනිවාර්යෙන් ගන්න තැන ඉන්න ඕන. ඒ තැන තමයි අපි කතා කරන්නේ. බැරිම වුණොත් තමයි බලන්නේ. හැබැයි ඒ කරන්න කලින් වාර්තාවක් ගන්න ඕන මේගොල්ලෝගේ තියෙන තේපල සහ වත්කම් ප්‍රමාණය. අපි මේ මුකුත් නොකර මෙච්චරක් අපිට දුන්න නම් ඇති කියන දෙයට යන්න නරකයි. අදුම තරමේ දුන්න මුදලයි නෛතික පොලියයි හරි ගන්න තැන හැමෝම ඉන්න පුළුවන්. ඒක අපි මේ විදිහට